Hi ළමයි welcome back. මං හිතනවා ඔයාලා හොඳින් නැති කියලා. ඉතින් මම මේ vlog එක ඔයාලට ගේන්න හිටියේ ගිය අගෝස්තුවර. නමුත් මට එඩිට් කරගන්න බැරුව ගියා මේ වීඩියෝ එක. ඉතින් අපි යන්නේ family trip එකක්. ඉතින් මං හිතනවා ඔයාලා මේ vlog එකට ආස වෙයි කියලා. ගෙදරින් පිටත් වුණ නිසා උදේ වෙන්න ඇරලා චුට්ටක් නතර කරලා කොෆි එකකුත් බීලා තමයි ආයේ අපේ ගමන පිටත් උනේ. ඉතින් ඊට කලින් මම මතක් කරන්න ඕනේ විශේෂ දෙයක්. මොකද අගෝස්තු 17 වෙනිදා ඒ කියන්නේ මේ දවසේ අපි දෙන්නට විශේෂ දවසක්. ඒ මොකද කිව්වොත් අපි දෙන්නගේ පළවෙනි වෙඩින් ඇනිවර්සරි එක නිසා. ඉතින් අම්මලා ඒකට පොඩි gift එකක් දුන්නා. ඒක බලන ගමන් තමයි අපි මේ හිටියේ. ඔව් කියන්නේ YouTube එකට බන් දිනලාද වීඩියෝ එකක් හායි ඔන්න ඉතින් තවත් අපි වීඩියෝ එකක් තමයි ඔයාලට අරගෙන ආවේ. අද අපි යන්නේ ට්‍රිප් එකක් යනවා ෆැමිලි එකත් එක්ක. දැන් යන්නේ පොම්පෙයි පල්ලිය බලන්න. ඊට පස්සේ අපි යනවා ආමාන්ටි මුසිතානෝ ඒ පැත්තේ වටයක් දාලා එන්න. අපි කාර් දෙකක යන්නේ. එකක අපි කට්ටිය ඉන්නවා. අනිත් එකේ අපේ නංගියා ඩ්‍රයිව් කරගෙන එනවා. ඒකේ ඉන්නේ අම්මයි තාත්තයි නංගියයි. නංගියා කලින් මේක තමයි හිටියේ. අයත් එක්ක එයාත් වීඩියෝ එකක් කරලා දෙන එකත් මම මේකට දාන්න. මේ කට්ටියම හායි කියන්නලා. Hi guys. අපි දැන් පොඩි මාරුවක් දැම්මා. අක්කමයි කාරේ පිටිපස්සේ මයි චන්නයි එක කාරයක මේ තව පැය කීයක් විතර තියෙනවද? තව පැය දෙකක් තියෙනවා. අනිත් දෙක අපි කරලා පාස් කරලා තියෙන්නේ. බලමු යනන්නේ. අපි දැන් චුට්ටක් වේගෙන් යනවා. අක්කා තාම චුට්ටක් පිටිපස්සේ. බලමු. අදවපෝ. ගානකට පස්සේ ඔන්න ඉතින් අපි පොම්පෙයි පල්ලිය ගාවට ඇවිල්ලා නතර කරා. ඉතින් අපි ගිහිල්ලා බලමු කොච්චර ලස්සනද මේ පල්ලිය කියලා. ඉතින් ගොඩ දෙනෙක් නම් මේ පල්ලියට ගිහිල්ලත් ඇති දැකලත් ඇති. Di nuovo, 3, 2, 1, cheese. අපි පල්ලිය ගාවත් ඉඳලා පල්ලි ඉස්සරහ ෆොටෝස් ටිකකුත් අරගෙන ආව සොරෙන්තෝ වලට. ඉතින් සොරෙන්තෝ වල ලස්සන බලන්න නැතුව යන්නත් බෑනේ. ඉතින් අපි ගිහිල්ලා බලමු කොච්චර ලස්සනද කියලා. Ciao Mona Lisa.
del negozio di Mona Lisa. Wow, poi troviamo questa chiesetta. Hai. Ngomong amaru ya. Beach එකට. Bye කියන්නලා. බලාගෙන සුදු සෙරප්පු ලෙස්සනවා. Wow. Dindek මෙහෙම. Mamma cheese! Aspetta, dall'altra parte. Cheese! Mamma cheese! Cheese! Manda un bacio a mamma. Stai seduto? Fai cheese, mamma? Manda un bacio? Dov'è papà? Non lo so. Ti piace mare? අපි මේ යන්නේ අපේ B&B එක හොයාගෙන මොකද කිව්වොත් කට්ටියටම මහන්සි අනිත් එක අපි ඩ්‍රයිව් කරගෙන ආව නිසා පැය ගාණක් අපි හිතුව පොඩ්ඩක් රෙස්ට් කරලා අනිත් දවසට සූදානම් වෙන්න. ඉතින් බලන්නකො මේ දෙන්නගේ කෝලම. Davvero? Com'è? Da 1 a 10? 10 più. Buongiorno. බලන්නකො අපේ B&B එක කොහෙද තිබ්බේ කියලා මේ කඳු අතරේ. ඉතින් මාරම නිස්කලංක ගතියක් තිබ්බේ. එකම ප්‍රශ්නේ තමයි වැස්ස එදා. නමුත් ඉතින් වැස්ස කියලා අපි හිටියේ නැහැ. අපිට යන්න තව තියෙනවා අමාල්ෆි යන්න තියෙනවා, පොසිතානෝ යන්න තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු.
ඔන්න ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ අපේ ඩෙස්ටිනේෂන් එකට. හරියටම කිව්වොත් පොසිතානෝ වලට. ඇත්තම කිව්වොත් මේ ලස්සන කියන්න වචන නෑ. එච්චරටම ලස්සනයි. මේ වීඩියෝ එක බලන් ඉන්න ඔයත් ඉන්නේ ඉතාලිය නම් ට්‍රැවල් කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම දන්නවා ඇති කොස්තියරා අමල්ෆිතානා කියන්නේ ගොඩක් ටුවරිස්ට් පැත්තක්. ඒ නිසාම තමයි හැම දෙයක්ම ගොඩක් එක්ස්පෙන්සිව්. ඉතින් මට මතක විදිහට අපි වාහනේ පාකින් කරේ පැයට යූරෝ 10ක් දීලා. මම ඉතින් හැම වීඩියෝ එකෙම කියනවා වගේ ජීවිතේ එක පාරක් හරි අපි මේ ලස්සන තැන් දකින්නම ඕනේ. ඉතින් ඔයාලටත් පුළුවන්කමක් තියෙන අවස්ථාවක් තියෙනවා නම් ගිහිල්ලා මේ පැති බලන්න. Sanda, handle Beauty Baba. Hari, action, action. අපි මේ පිටත් උනේ පොසිතානෝ ඉඳලා අමල්ෆි යන්න. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ පාර දිගෙත් ගොඩක් ටුවරිස්ට් හිටියා. ඉතින් අගෝස්තු මාසේ කියන්නේ ඔයාලා දන්නවනේ ගොඩක් අයට නිමාඩු තියෙන කාලයක් කියලා. ඉතින් ගොඩ දෙනෙක් ඇවිදින්න යනවා. ඉතින් අපි දැන් ගිහිල්ලා බලමු අමල්ෆි වල ලස්සන.
අගෝස්තු වෙකේෂන් එක මේ වීඩියෝ එකෙන් ඉතින් ඉවරයි. ඔයාලට ගොඩක් ස්තුතියි මාත් එක්ක මේ ලස්සන බලාගෙන හිටියට. අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් පරිස්සමෙන් ඉන්න. ජෙසු පිහිටයි. බයි.